ඉතින් කොහොමද යාළුවා? අද 2026යි පෙබරවාරි 4 නිදහස් දවස. දැන් නම් බලන්නකො මේ ඇඟිලි පුරුක දිහා. මෙන්න මෙතන ඇත්තටම වැළුවොත් හරි නිල ස්ථානයක්. මෙතන මුලින් තිබුණේ තුවාල වෙච්ච ස්වභාවයක්. දැන් ඒක ටික ටික හොඳ වෙන විදිහ බලන්නකො. අපේ ඇඟේ බිබිලි එනවා. ඒ වුණාට අපි හිම ගණන් ගන්නෑ. පොඩි විසර ගෙඩියක් ඇවිල්ලා ඒක වේලිලා යනවා. එක්ක අපි පොඩි බෙහෙත් පෙත්තක් බොනවා වේලෙන්න කියලා. නමුත් ඒම් පොඩ ඇවිල්ලා සම්පූර්ණ ඇඟ නරක් වෙනකම් අපි දන්නේ. මෙතනින් පටන් ගත්තාම ඊළඟ පුරුක ඊට පස්සේ එනවා මෙන්න මේ අපේ සාමාන්‍ය නියමات. ඒ තැන් වලින් ඇවිල්ලා මේ නියපොත්තට එන සම්පූර්ණ පදාර්ථ බ්ලොක් වෙනවා. සාමාන්‍ය පිළිකා රෝගියෙක්ගේ නියපොතු මැරෙන්නේ අන්න ඒ හින්දා. එකකට එකක් සම්බන්ධයි. එකිනෙකට සම්බන්ධ වැලක්. මේ මත නමලා දිගාරිනකොට මේ ආතරයිටිස් වගේ හන්දි රෝග එන්නේත් ඒකයි. තරුණ කාලේ නම් දැනෙන්නේ මේ ඇඟිලි රිදෙන්නේ, අතපය රිදෙන්නේ. ඒ වුණාට වයසට යනකොට අවුරුදු 40 වගේ පෑන්නට පස්සේ උදේට නැගිටිනකොට මේ හන්දි රිදෙන්න වගේ ගන්නවා. ඒකට හේතුව වෙන්නේ මේ හන්දි වල තියෙන සෙවල ගතිය අඩු වෙනවා. වයසට යනකොට ඒ දේවලුත් වෙනවා. රෝගී තත්ත්වයක් ආපුවාම ඉක්මනට අර ශක්තිය ඇට මිදුළු වල ශක්තිය ගන්නවා. මේකට කියනවා ඉතින් මේ ඇඟිලි පුරුක් මුල ලපවෙන ස්වභාවයක්, එතකොට ඇද වෙච්ච ස්වභාවයක්. මේ පෙන්නන ඔය තියෙන්නේ ඒ අලු පාට ලප වගේ තියෙන්නේ. ඇත්තටම අපි බැලුවොත් එහෙනම් මේ ශරීරයේ විශාල නිල ප්‍රමාණයක් මේකට සමාන නික්කටු ගාව එතන තියෙනවා. ඊට පස්සේ අපි සම්බන්ධයෙන් මෙතන වැලමිට්ට පහලින් වෙන මෙතනත් තුවාලයක් තමයි හැදුනේ. මුලින්ම විසර ගෙඩිය ඇවිල්ලා තුවාල වෙලා ඊට පස්සේ මේ නැවත හොඳ වෙන දර්ශනයක් තමයි මේ දකින්නේ. ඔය අතන කැරකෙන තැන වැලමිට ගාවින් මේ මසල්ස් ගොබල් කැරකෙනවා. එනකොට ප්ලේට් එක මසල්ස් ගොබල් 3කට තියෙන්නේ. 3ම නරක් කරලා තමයි මේ ඇට මිදුළු වල ශක්තිය උරා ගන්න. අපි ඉදිරියට බලමු කොහොමද කියලා.